තොරතුරු යථාවත් කිරීම 2025 වාර්ෂික තොරතුරු යථාවත් කිරීම මේ වෙන විට ආරම්භ කර තිබෙනවා. ඔව් මොකද්ද මේ තොරතුරු යථාවත් කිරීම කියන්නේ? ඔබේ පවුලේ තොරතුරු වල වෙනස් කිරීම වෙනස් වීම තිබෙනවද නැද්ද කියන කාරණය දැනුම් දීම තමයි මේ තොරතුරු යථාවත් කිරීම කියලා කියන්නේ. තොරතුරු යථාවත් කිරීම කරන්න ඕනේ කවුද? 2022 2023 වර්ෂවලදී ලියාපදිංචි වෙලා සමීක්ෂණයට ලක් වූ ප්‍රතිලාභ ලබන නොලබන සියලුම පවුල් සහ තැනැත්තන් මේ යථාවත් කිරීම සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා. මාර්ගගත ආකාරයට ඔබ තොරතුරු යථාවත් කරනවා නම් ඔබට ඒ සඳහා අවශ්‍ය මොනවාද? අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක්. ඒ වගේම ජංගම දුරකථනයක් ඊට අවශ්‍යයි. ඔබට මතක ඇති පළමු අදියරේදී ඔබට ලබා දුන් QR කේතය සහ HH අංකය සහිත රිසිට් පත. ඒ වගේම අයදුම්කරු ඇතුළු වයස අවුරුදු 18ට වැඩි අනෙක් සියලුම සමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත මේ සඳහා අනිවාර්ය වෙනවා. මාර්ගගත ආකාරයට තොරතුරු යථාවත් කිරීමට eservices.wbb.gov.lk ගොමුට පිවිසෙන්න. ඔබගේ අයදුම්පත නැවත සමීක්ෂණයට යොමු කර ඇත කියලා පණිවිඩයක් ලැබෙන්නේ අවස්ථා දෙකකදී. මොකද්ද මේ අවස්ථා දෙක? පළවෙනි එක තමයි ඔබේ පවුලේ සමාජිකයන්ගේ වෙනසක් සිදු වෙලා තියෙනවා නම් උදාහරණයක් විදිහට පවුලට අලුතින් සමාජිකයෙකු එකතු වෙලා තියෙනවා නම් එක්කෝ උපතකින් නැත්නම් විවාහයකින් හරි ඒ වගේ අවස්ථාවකදී අනිවාර්යෙන්ම ඔබගේ නිවසට පැමිණ තොරතුරු එක්රැස් කිරීමක් සිද්ධ කරන්න වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔබගේ පදිංචිය වෙනස් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔබගේ නව පදිංචිය සහ නිවස පිළිබඳ තොරතුරු නැවත ලබා ගන්න වෙනවා. ඔබ 2024 වර්ෂයේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළාද? ඒ වගේම ගම්මට්ටමින් ක්‍රියාත්මක වුණු දුක් ගැනවිලි කමිටුවට සහභාගී වුණාද? එහෙමනම් දැනටමත් ඔබගේ අයදුම්පත නැවත සමීක්ෂණය සඳහා යොමු කරලා තිබෙනවා. තොරතුරු යථාවත් කිරීමේදී ඔබගේ කාර්යභාරය කුමක්ද? සුබ සාධක ප්‍රතිලාභ පනතට අනුව ඔබ අනිවාර්යෙන්ම සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා දිය යුතු වෙනවා. මේ වාර්ෂික තොරතුරු යථාවත් කිරීම සඳහා ඔබ සහභාගී වුණේ නැතිනම් ඉදිරි වර්ෂයේදී රජය මගින් ක්‍රියාත්මක කරන කිසිදු ප්‍රතිලාභ යෝජනාවකට ඔබ සුදුසුකම් ලබන්නේ නැහැ. තොරතුරු යථාවත් කිරීම පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට 1924 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය අමතන්න. ඒ වගේම ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයේ නිලධාරීන්ගෙන් තාක්ෂණික සහාය ලබා ගන්න.